හායි ළමයි ඔයාලට කොහමද? ඉතින් ඔයාලා මේ ඉස්සෙල්ලාම දකින්නේ ශ්‍රී ලංකාවේ පෝස්ට් එකක්. අද අපේ ස්කූල් එකේ ෆෙස්ටිවල් එකක් තිබ්බා. මම මේ ඒකට ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ උදේ. මට හිතුණා මම මේකප් කරන ගමන් අතරමඟ තමයි මම ওই වීඩියෝ ක්ලිප් එකක් ගත්තේ. මම ෆුල් වීඩියෝ එක දාලා තියෙනවා මේකප් එකේ වෙනම YouTube එකට. ඔයාලා ඒකත් බලන්න. මම මේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් අරගත්තේ මේකට දාන්න ඕන නිසා. මම වීඩියෝ කර ඉද්දී මට කෝල් එකක් ආවා කිරිබත් ඕන කියලා. මොකද අපේ හැම රටකම ළමයි එයාලගේ රට ගැන අනිත් රටවල් වලට හඳුන්වලා දෙන්න ඒ වගේ ෆෙස්ටිවල් එකක් තමයි තිබුණේ. ඉතින් අපේ රටේ ප්‍රධාන ආහාර වේලක්නේ කිරිබත් කියන්නේ. ඉතින් මට ළමයි කෝල් කරලා කිව්වා එහෙම තිබ්බනම් හොඳයි කියලා. මං ඉතින් ඉක්මනට මම කලින් ලෑස්ති වෙච්ච නිසා මට පැය භාගයක් ඇතුළත කිරිබත් එකක් හදාගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මං කිරිබත් එක හදාගෙන කරවල බැදුමුකුත් එක්ක අරගෙන ගියා. ඔයාලා බලන්නකෝ මම ෆුල් වීඩියෝ එක දාලා තියෙනවා මේ මේකප් එකේ. ඒකත් බලන්න. අපිට ඉතින් හැමදාම මේ වගේ දවස් එන්නේ නැහැ. ඉඳලා හිටලා આવොත් තමයි ඉතින් මේ වගේ දවසක් හැමදාම ඉතින් වැඩට යනවා, ස්කූල් යනවා. ඒ හැමදේමත් එක්ක ඉතින් මේ වගේ දවස් එනවා නම් ඉතින් අපි ගොඩක් ආසයි. නිදහස කියන දේ ඇත්තෙම නෑ ඇත්තටම මේ රටේ. ඒ නිසා ඉතින් අපි ගොඩක් සතුටින් ඉන්නේ යාළුවොත් එක්ක මේ වගේ දවසක් ආවහම. හැමෝමත් එක්ක එකට ඉන්න පුළුවන්. මට කලින් මම මේකප් ගොඩක් කරපු කෙනෙක් නිසා මම තවමත් ඉතින් ටික මේකප් එක කරගෙන යනවා නැත්තම් මට අමතක වෙනවා. ඒ නිසා මට බයයි. ඒ නිසා දිගටම ඉතින් මේකප් එක මම කොහොම හරි කරගෙන යනවා. මොකද ප්‍රැක්ටිස් එක නැති වුණාම අපිට අමතක වෙලා යනවා. මම ඉතින් කොහොම හරි try කරනවා. මට මේ ඉතින් සිම්පල් මේකප් ඔය වගේ ඉතින් හයි මේකප් එහෙම දාලා කොහොම හරි මේක කරගෙන යන්න දිගටම. ඔය ෆිනිෂින් එක දැන් මම මේ අරගත්ත කිරිබත් ටික ළමයි එක්ක කන ගමන් ඉන්නේ. එයාලා රසයි කියලා කෑවා. දැන් මේ ස්කූල් එක ඇතුලේ ගොඩක් රටවල් තියෙනවනේ ඉතින්. ඒ හැමෝම ඉතින් එයාලගේ රටවල් ගැන කියලා දෙනවා හැමෝටම. ඒ වගේ දේවල් තමයි ඉතින් ගොඩක් තිබුණේ. ගේම්ස් තිබ්බා. එක රටවල් වල එක විදිහේ කෑම වර්ග තිබුණා. අපි ඒවත් ගත්තා. ඒ කෑමත් තරම් try කරා. අපි දවල් ගියේ හවස 4 විතර වෙනකොට ගෙදර ආවා. මම මේ කලින් දවසේ මේ චිත්‍ර අඳින ගමන් හිටියේ පෝස්ට් එකකට. ඔය චිත්‍රේ මම තමයි ඇඳේ. ලස්සනයි නේද? මේ අපේ මේ ශ්‍රී ලංකාව ගැන මේ අනිත් වෙන රටක ළමයිට අඳුන්වලා දෙන ගමන් තිබුණේ. ළමයි නෙවෙයි මේ සෙන්සෙලා ළමයිටයි සෙන්සෙලාටයි හැමෝටම මේ රට කියන්නේ අපේ රට කොහොමද
මොනවද තියෙන්නේ ඒ හැම දෙයක් ගැනම කියලා දුන්නා ගොඩක්. මේ අපේ ෆොටෝස්. මෙතන ඉන්නේ ශ්‍රී ලංකාවේ ළමයි ඔක්කොම ටික ඉන්නවා. ඔක්කොම ළමත් නැහැ. ක්ලාස් 2 ළමයි ඉන්නේ. මට වෙලාවක් හම්බුන ගමන් ඉතින් මේ වගේ පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් අරගෙන වීඩියෝස් ටිකක් මම ඉතින් හදා ගන්නවා. මොකද අපිට හැම වෙලාවෙම මේවා තියෙන්නේ නැහැනේ. මගේ මතකයන් විදිහට මම මේ දේවල් එකතු කරනවා. ඉතින් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. මගේ වීඩියෝ එක මම දැන් එන්ඩ් කරනවා. ආයෙත් දවසක මම වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් බයි.